අවුරුද්දක් ගෙවිලා තවත් අවුරුද්දක ආසිරි හිත ඇතුලේ දැනෙනකොට මමත් තවත් දෙතුන් දිනකුත් කතා කර කර ඉන්න ගමන් මතක් වුණා අවුරුදු 3කට විතර කලින් අපි දැකපු ලස්සන පින්තූර වගේ බලන්න ඕනේ කියලා. ලංකාවේ හිටිය කාලේ වගේ දවස් ගෙවන දවස් වලට ලස්සන හිතින් මොන හරි කරන්නද කිය ඉඳෙදි තමයි ওই පරණ ෆොටෝ බලන්න මතක් වෙන්නේ. ඉතින් අපි පහුගිය දවසක ගියා කැනඩාවේ වැන්කූවර් කියන ප්‍රොවින්ස් එක බලන්න. ඇත්තම අපි ගියේ වෙන රාජකාරියක් සඳහා. ඒත් එක්කම අර වැන්කූවර් නගරය මොන වගේද කියලා බලා ගන්නත් අපිට හිතක් පහළ වුණා. අපි හැම වෙලෙම කියනවා වගේ කැනඩාව ලෝකයේදී දැනටපත් වෙච්ච ප්‍රමාණයෙන් ඉතා විශාල වූ රටක්නේ. ඔන්ටේරියෝ ඉඳලා වැන්කූවර් කියන්නේ බ්‍රිටිෂ් කොලම්බියා වල තියෙන විශාල ප්‍රදේශයක්. අපි නම් යන්න සූදානම් කරගත්තේ ප්ලේන් එකේ. එක ප්‍රාන්තයකින් ප්‍රාන්තයකට ඒ කියන්නේ ප්‍රොවින්ස් එකකට යන්න අඩුතරමේ නම් පැය 6ක් 8ක් අතර ප්‍රමාණයක් කාලයක් ගත වෙනවා. දුරින් වැඩි මේ වගේ ගමනක් රටේ හැටියට වියදම අතින් වැඩි වුණත් ප්ලේන් එකේ ගමන් කිරීම සතුටක් වුණේ අඩු කාල ප්‍රමාණයකින් ඉක්මනින් නවතනට යන්න හැකි වුණ නිසා. දුර වැඩි නම් ප්‍රාන්තයකින් තවත් ප්‍රාන්තයකට බස් එකකින් යාම අවහිර සහිතයිනේ. කෝච්චියකින් යාමින් යම්කිසි ආස්වාදයක් ලැබුණ නමුත් කාලය වැඩි. අහස යන එකකින් උනත් පැයක් 6ක් 7ක් අතර කාලයක් ගත වුණා අපේ මේ වැන්කූවර් ගමනට. අපි ඉන්නේ ඔන්ටේරියෝ වල. කොහොමුණත් අපි යනකොට රෑ වෙලා තිබුණා. වෙලාව බලනකොට පැය 3කින් විතර වෙලාවේ අඩුකමක් දකින්න ලැබුණා. ඉතින් ඒ කියන්නේ පැහැදිලිව කිව්වොත් අපි 12ට විතර ගමන පටන් ගත්තා නම් ගමන එහි නවතිනකොට හවස 6 වෙන්නට තිබුණා. එහෙත් අපි දැක්කා එහි ගිහලා බලනකොට වෙලාව හවස 3යි කියලා. ඒ කියන්නේ වෙලාවේ වෙනසක් අපිට දකින්නට ලැබුණා. ඒ කියන්නේ අපි හිටපු රටේම ප්‍රාන්තයකින් තවත් ප්‍රාන්තයකට යනකොට ඔර්ලෝසුවේ වෙලාවත් සකස් කරගන්න අපිට සිද්ධ වෙනවා. පැය 3කින් අඩු වෙන විදිහට. ඒ අපේ රටේ විදිහ. ඒ තරමට මේ කැනඩාව කියන රට විශාල රටක්. මේ නගරය ගැන කතා කරනකොට විශේෂයෙන් කියන්න ඕනේ කාන්තාර වලින් සහ දියඇල වලින් වගේම හිස් භූමියෙන් වැහුණු ප්‍රදේශ බොහෝමයක් මෙහි තිබෙන බව. අනික තමයි මම දුටුව විදිහට මේ ප්‍රධාන අගනගරයේ අපි දකින්න රටාවට වඩා වෙනස් රටාවක් ඇති බවයි මට නම් හැඟුණේ. මම හිතනවා අනික් අයටත් ඒකේ විදිහටම දැනුණා කියලා. ජනගහනය වැඩි පිරිසක් ඉන්දියානු සහ ආසියානු ජනගහනය තමයි දකින්නට පුළුවන් වුණේ අපිට. අපි කලාවට ආදරය කරන නිසා සංදර්ශන කිහිපයක්ම කලාත්මක අංග කිහිපයක්ම එහිදී දැක ගන්නට අපිට පුළුවන් වුණා. ඒක හරිම සතුටක්. මතක් කරන්න ඕනේ අපි ගිහින් නැවතුනේ දවස් 10ක් විතර ඉන්න සුවපහසු හොටෙල් කාමරයක. එහි සියලු පහසුකම් අපි ලබා ගත්තා. ඉහළ පහළ තට්ටුවේ උදේ කෑම පිළියෙල කරගන්නා මුළු තැන්ගයක් සහ මේසපුටු ආදී එහි තිබුණා. හිටිය හැටියට අපිට අවශ්‍ය දේවල් උදේ ආහාරයට ගන්නට හැකියාවද අපි ලබා ගත්තා. හෝටල් කාමරය ඇතුලේ පවා ශීතකරණයක් මෙන්ම පිඟන් හා කෝප සහිත කුඩා ප්‍රමාණයේ මුළු තැන්ගයක් තිබීම අපේ සතුටට හේතුවක් වුණා. ඒ නිසා අපිට අවශ්‍ය සියලුම ආහාර පාන අපිට දක්ක ගන්නට පුළුවන් වුණා. කැනඩාව කියන්නේ මල්ටි කල්චරල් රටක්. අපි කවුරුත් දැන් වෙනකොට ලෝකය ගැන කතා කරන අය ඒ ගැන දන්නවා. විවිධ ජාතීන්ගේ සහභාගිත්වය හා සහයෝගිතාවය අපිට නොඅඩුව දැක ගන්න පුළුවන් රටක්. අන්‍යෝන්‍ය සම්බන්ධතාවයෙන් කටයුතු කළ හැකි රටක්. සෑම සියලු දෙනාගේම ගෞරවය රැකෙන පරිදි ජීවත් වෙන්නට සෑම විටම උත්සාහ කරන සහ එසේ කටයුතු කරන රටක්. උසින් වැඩි ගොඩනැගිලි නගරයාවට තිබුණත් බොහොමයක් දකින්නට ලැබුණේ මේ වැන්කූවර් ප්‍රදේශයේ නම් කුඩා ගෙවල් බොහොමයක් තමයි දකින්නට ලැබුණේ. සරල සාමකාමී ජීවිත පැවැත්මක් ගත කරමින් ඔවුන් ජීවත් වන විදිහ අප විටින් විට දුටුවා. ඒ දැක්ම හරි පියකරුයි. අලංකාර ලෙස සැලසූ ලස්සන කුඩා මල්වතු ගෙවල් අවටත් සකසාගෙන තිබුණේ. අපූර්වයේ සුන්දරත්වය. ග්‍රාමීය පරිසරයක්, නාගරික පරිසරයක් හා මිශ්‍ර වුණු වටපිටාවක් එහි දකින්නට ලැබුණේ. කුඩා ප්‍රමාණයේ කඩසාප්පු අපගේ අවධානයට යොමු වුණේ සංචාරකයන්ගේ කුඩා ප්‍රමාණයේ කඩසාප්පු බව මෙන්ම විවිධ ආකාරයේ රෙදිපිලි ඇඳුම් පැළඳුම් විශේෂයෙන්ම
පබළු මුතු ආදීන් සකසන ලද අත් පළඳනා සහ කන් ආභරණ දක්නට තිබුණ නිසා වෙන්නට පුළුවන්. බොහෝ කඩිසර බවක් ප්‍රාන්තයේ පුරාම දකින්නට ලැබීම අපට විශේෂ දෙයක් වුණා. ඒ අපිට ලංකාවේ මහනුවර නැත්නම් දකුණු පළාතේ නගරයක් තමයි සිහිපත් කළේ. කලින් කීවා වගේ සංචාරකින් බොහෝ සෙයින් ඒ අවට අප දුටුවා. එයට හේතුවන්ට ඇත්තේ අපි ජූලි මාසයේ හෝ අගෝස්තු මාසයේ මේ ගමන නිසා වෙන්නට ඇති. මන්ද ඒ කැනඩාවේ වසන්ත කාලය නිසා යන ගමන් යන පිරිස වැඩි. සංචාරකින් වැඩි. එළිමහන් සංදර්ශන වැඩි. මේ හැමදේම අපගේ සතුටට හේතුවක් වුණා. හිම කාලෙත් ගෙවි ගිහින් තිබුණ නිසා අපි ඒ සන්තෝෂය ඉතාම ඉහළින් ඉඳගත්තා. පොඩියට වුණත් ලංකාව වගේ බලා ගන්න අවස්ථාවක් අපිට බැංකුව නගරයේ බැංකුව නගරයේදී ලැබුණා. ඒ අපි සතුටින් ඉඳගත්තා. මේ නගරේ පුරාවටම නිසිරිස සකසන ලද උයන්වත් වූ මල්වතු වල අලංකාරය හොඳින් බලා ගන්නට පුළුවන් වුණා. ඉතින් ඇත්තටම අර මහනුවර පේරාදෙණිය වගේ තැන්වල තියෙන මල්වතු වගේ මට ඇත්තම හැඟීමක් ඇති වුණා මේ බැංකුව නගරයට ගිහිල්ලා මල්වතු ගැන සොයා බලන විට ඒ සුන්දරත්වය විඳින විට අපි ගිය තැන් වලින් රෝස් ගාඩන් ඉතා විශේෂ තැනක්. ඒත් එක්කම ස්ටැන්ලි පාක් එක හැමදාම බලාගෙන ඉන්න පුළුවන් විදිය ලස්සන ඇති තැනක් වුණා. ඒ විතරක් නෙමෙයි ලංකාවේදී ඉස්සර වගේ වෙරළා ඉන්නේ තිබු සිප්පි කටු. ඇහිඳින්නත් අපට අවස්ථාව ලැබුණා. මොකද ඒ තිබුණ විශාල ගංගාවක් වික්ටෝරියා ගඟ වෙන්නට ඕනේ. ඒ තරම් විශාලයි ඒ ගඟ. ඉතින් මේක අපි මෙහෙම හරිම සුන්දරත්වයක් මේ ලැබුවා. ගඟට ඈතින් පිහිටා තිබුණ අහස කෙළවර වෙන්නට තරම් කෙටි කඳු පෙළ විටින් විට ගමන් යන නැව් සම්පතාලයකට සෙලවෙන ජල ධාරාව සුළං රැල්ලද හිතට මහත් අස්වැසිල්ලක් ගෙන දුන්නා. ඉතින් මේවා හරිම සුන්දරයි ඇත්තටම අපිට. මොකද කාලයකට පස්සේනේ අපි මේවා දකින්නේ වෙන රටකදී. ඒක නිසායි. පුංචි රැල්ලකට ලං වී දෙපා දොවා ගන්නටත් අපිට හැකියවීම සතුටක් වුණා. පුංචි රැලි දකිද්දී ලැබුව අත්දැකීම වෙනස්ම අත්දැකීමක්. අපිට මතකයි ඉස්සර ලංකාවේදී මුහුදු ආසන්න පළාත් වලට ගියාම ඔය කළුතර ගාල්ල වගේ පළාත් වලට ගියාම අපිට ඒ අත්දැකීම ඉතා අපූර්වට විඳ ගන්න අපිට ලැබෙනවා. නමුත් ඒ අපිට බොහෝ කලකින් මගහැරෙනවා. මොකද ඔන්ටේරියෝ ප්‍රාන්තයේ ඒ තරම් රැලි පා ගන්නට අපිට අවශ්‍ය වෙන තරම් පහසුකමක් ලැබෙන්නේ නැති හින්දා. ඉතින් කොහොම වුණත් අපි ගියා එළවලු පළතුරු වෙළඳ සංකීර්ණයෙන්ම පිරුණු ස්ථාන කීපයකටම. එහිත් ලංකාවේදී මෙන්ම එළවලු පළතුරු මාළු මස් එකම භූමියේ දැකීම පොදු වෙළඳසැලක අසිරිය ගෙනාව අපට. රම්බුටාන් කාබරංකා ඇඹරැල්ලා කොමඩු ඔක්කොම එකම වෙළඳසැලේ දකින්න තිබුණා. බෙල්ලොමට්ටි වෙළඳ පොලේ අපි දැක්කා. බටහිර රටක මේ වගේ දකින්න දැක්ම ඉතාම සතුටුදායකයි. එකම වෙනසක් තිබුණේ මාළු ලෑලි අතරේ මැස්සෝ නම් එතරම් දකින්න හිටියේ නැති එක. අනික අපිට ඉතින් දකින්න ලැබෙන්නේ හුඟක්ම ගංගාවල හැදෙන මාළුනේ. තව එකක් කියන්න තියෙනවා. අපි ගඟෙන් පාලෙමින් එගොඩ වෙලා එළවලු වෙළඳසැලවල් බලන්න ගියේ කුඩා ප්‍රමාණයේ ඔරුවක. ඔරුවමත් නෙවෙයි ඒක මෙහි කියන්නේ පේරියක කියලා. ඉතින් ඔය යන අතරේ ගඟේ මාළු සුවඳ හොඳින්ම දැනුණා මට. මං අනික් අයින්ටත් ඒ ගැන මතක් කළා. පාලමේ අයිනක යකඩ කණු අතරේ බෙල්ලෝ ආදිය රැඳිලා හිටියා. මං හිතුවා ඒවට ඇත්තටම පණ නැතුව ගිහිල්ලයි කියලා. නමුත් හැමෝමලා hina වුණා ඒ ගැන. මොකද ඒ වැරදි මේ අදහස මගේ ඇట్లా ඒ පාලමේ කණු අතරේ බෙල්ලෝ රැඳී හිටියා පොකුරු පිටින්. ඉතින් ඒකත් අපි අමුතුම අත්දැකීමක් හැටියට විඳගත්තා. මාකට් එකෙන් බැහැලා අපි තේ කඩේකට නම් ගියා දවල්ට කන්න හිතාගෙන. ඒත් අන්තිමට අල බැදපු අලත් එක්ක ඔය සිසිල් බීම වගේ ටිකක් බීලා එදා ආපස් හොටෙල් කාමරේට එන්න හැරුණා. මොකද මාළු සුවඳ තීච්ච කෑම ආහාරයට ගන්න අපිට ඒ තරම් සතුටක් දැනෙන්නේ නැති හින්දා. වික්ටෝරියා ගඟ වෙන්න ඕනේ අපි දැකපු ලස්සනම ගංගාව හිටපු ස්ථානය. වෙරළදිය
වෙරළ දිහා ගොඩවිල බලන් හිටියා අපි. සෙනග දහස් ගණනක් පුංචි කරත්තවල කනබොන දේවල් කකා ඇවිත්. හවස 7 හෝ 7:30 වෙනකොට ඉරාවරට යනවා අපි බලා ඉතා සතුටු වුණා. පින්තූර ගත්තා. දින 10කට පසු අපගේ වැඩ ඉවර කරගෙන අපි ආපහු ඔන්ටේරියෝ නගරයට යන්නට පිටත් වුණා. තව එකම දෙයක් කියන්න ඕනි කියලා හිතෙනවා. ජාත්‍යන්තර ගුවන්තොටුපළකදී අපි දකින යානයකට වඩා ප්‍රමාණයෙන් කුඩා වන යානවල තමයි අපි ගමන් කරන්නේ. එක පැත්තක 3 දෙනෙක් වගේ මගින් සිටින තරමක් කුඩා වූ ආසන තමයි අපිට ඉඳ ගන්නට පහසුව තිබුණේ. එක මහත් යන එක උනත් දේශීය ගමනාගමනයේදී ප්‍රමාණයෙන් කුඩා යානය තුල අසුන්ගෙන යාම පිළිබඳ නවතම අත්දැකීම තමයි අපි මේ ගමනේදී අවබෝධ කරගත්තේ. මොකද මේක දේශීය ප්‍රමාණයේ අහස් යානාවක්. ඒක විදේශීය අහස් යානාවකට වඩා ප්‍රමාණයෙන් කුඩයි එම අහස් යානාව. මම වැඩි දුර ගමන් වල යාමට කැමති නැති නිසා වැඩිපුර ගමන් බිමන් නොගියත් මේ ගමන නම් ඉතාම සතුටින් විනෝදජනකව විඳගත්තා. අත්දැකීම් බහුලව සියල්ල සතුටින් වින්දරා ගැනීමේ වාසනාව මටත් හිමි වුණා. ගමන අවසානයේදී මට ඇත්තෙන්ම අවබෝධ වුණේ නැගෙනහිර රටකින් බටහිර රටකට සෞන්දර්ය විඳ ගැනීම එකම අත්තක මල් එකක් දෙකක් වැනිය. ඊට වඩා යම් කිසි වෙනසක් තියෙනවා නම් ඒ අපි ගත කරපු හිම කාලය අහිස් වලට වට වෙලා විශාල ප්‍රමාණයේ තොප්පි ඇඳගෙන විශාල ප්‍රමාණයේ ඇඳුම් ඇඳගෙන ජීවත් වූ කාලය පමණයි. ඊට අමතරව කිසිම වෙනසක් මට මේ ගමනේ දකින්නට තිබුණේ නැහැ. නමුත් කාලයකට පස්සේ ලංකාවේ ඉඳලා කාලයකට පස්සේ ඇවිල්ලා මේ වගේ රටක පිට රටක කාලය ගත කරන නිසා ඒ හිටපු ප්‍රොවින්ස් එකනොත් අපි හිටපු ප්‍රොවින්ස් එකට ගිහිල්ලා කාලයකට පස්සේ සතුටු වුණ නිසා ඒ සන්තෝෂෙ විඳගෙන මම ආපහු අපේ කට්ටියත් එක්ක ඔන්ටේරියෝ නගරේ බලා පිටත් වුණා. ඉතින් ඊටාම් සතුටුයි මම තව වැඩසටහනකින් ඇත්තටම මේ වගේ තවත් ලස්සන ප්‍රදේශයක් ගැන කරුණු විස්තර කියලා එවන්න.